හොඳයි ආයුබෝවන් ළමයි. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 වර්ෂයේ අද දින පවත්වනට යෙදුන බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රයේ MCQ උත්තර ටික. මේක ඉස්සෙල්ලාම කියන්න ඕනේ ඔයගොල්ලන්ට. මේක ඇවිල්ලා ඔෆිෂියල් උත්තර නෙවෙයි. ඒ නිසා අධ්‍යාපන අමාත්‍යාංශයෙන්වත් කොහෙන්වත් දීපුවා නෙවෙයි. මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා. අපි බලාගෙන යන් උත්තර ටික මොනවාද කියලා. එකට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර අපිට ගන්න පුළුවන් 4 පළවෙනි ප්‍රශ්නෙට පිළිතුර 4 දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර අපිට ගන්න පුළුවන් වෙන්නේ 3 තුන්වෙනි ප්‍රශ්නෙට අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන් වෙන්නේ 3 හතරවෙනි ප්‍රශ්නෙටත් පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් 3 පස්වෙනි ප්‍රශ්නේ පහට පිළිතුර වෙන්නේ 4 ශ්‍රද්ධාව කියන එක 6ට පිළිතුර වන්නේ 2 නූපන් කුසල් ඉපදවීම කියන එක 7 වෙනි ප්‍රශ්නේ 7ට පිළිතුර වන්නේ 2 පරාභව සූත්‍රය 8ට පිළිතුර වන්නේ විඥාන නමිනි උත්තරේ 4 9ට පිළිතුර වන්නේ 4 සංකාර ස්කන්ධ 10ට පිළිතුර වන්නේ 2 11ට පිළිතුර ලෙස සඳහන් කරන්න පුළුවන් අපිට 2 12ට පිළිතුර විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් වන්නේ 4 13ට පිළිතුර වන්නේ ඒත් 4 14ට පිළිතුර වන්නේ 1 15ට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වන්නේ ඒත් 1 පටිච්චසමුප්පාදය කියන එක 16ට පිළිතුර වන්නේ 4 17ට පිළිතුර වන්නේ 2 18ට පිළිතුර වන්නේ 2 19වෙනි ප්‍රශ්නේ පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වන්නේ 1 අක්කොච්චිමං අවදිමං අචිනිමං කියන කතන්දරේ ගාථාව 19 20ට අපිට පිළිතුර විදිහට ගන්න පුළුවන් වෙන්නේ 3 20ට 3 21ට පිළිතුර වන්නේ 4 22ට පිළිතුර වන්නේ ඒත් 4 23ට පිළිතුර 2 සප්තාපරිහානි ධර්ම 24ට පිළිතුර 1 25ට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 4 26ට පිළිතුර විදිහට ගන්න පුළුවන් වන්නේ 4 27ට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වන්නේ 1 28ට පිළිතුර වන්නේ 4 29ට පිළිතුර වන්නේ 1 30ට පිළිතුර වන්නේ 4 31ට පිළිතුර වන්නේ 3 32ට පිළිතුර වන්නේ 1 33 වෙනි ප්‍රශ්නේ 33ට පිළිතුර 4 34 වෙනි ප්‍රශ්නේ උත්තරය 3 35 වෙනි ප්‍රශ්නේ උත්තරය 4 36 වෙනි ප්‍රශ්නේ 36ට පිළිතුර වන්නේ 2 37ට පිළිතුර වන්නේ 4 38ට පිළිතුර වන්නේ 4 37ට පිළිතුර 4 38ටත් පිළිතුර 4 39ට පිළිතුර විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ 2
40ට උත්තරේ එහෙම නැත්නම් අන්තිම ප්‍රශ්නෙට උත්තරේ අපිට ගන්න පුළුවන් 3. එහෙනම් හොඳයි ආයෙත් දවසක හම්බ වෙමු. අන්තිමටත් කියන්න තියෙන්නේ මේ ඔෆිෂියල් උත්තර නෙවෙයි. එහෙනම් හෙට තියෙන විභාගෙට ලෑස්ති වෙන්න ඔයගොල්ලන්ට ජයග්‍රාහී දවසක්.